ඔයා වතුර බොන්නේ හරි විදිහටද? බොහෝ දෙනෙක් මේක වරද්ද ගන්නවා. වතුර එකවර ගොඩක් බොන එක හැම වෙලාවෙම හරිම දේ නෙවෙයි. හොඳම දේ තමයි දවස පුරාම ටික ටික වතුර බොන එක. තිබහ එනකල් ඉන්න එපා. ශරීරයට අවශ්‍ය ජලය නිතර ලබා දෙන්න. මෙන්න මේ වගේ වතුර ටික ඉතින් නිදහසේ බොන්න. අද මම කතා කරන්නේ මේ වතුර බොන නිවැරදි ක්‍රමය ගැන. වතුර බොන එක සාමාන්‍ය දෙයක් වුණාට ඒක අපේ හෙල්ත් එකට ගොඩාක් වැදගත්. අපේ ශරීරයේ විශාල කොටසක් තියෙන්නේ ජලය. ඉතින් ඒ ජලය ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට, පෝෂක ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා අවශ්‍යයි. සාමාන්‍යයෙන් නිරෝගී වැඩුණු පුද්ගලයෙකුගේ ශරීරයෙන් 60% පමණ අන්තර්ගත වෙන්නේ ජලය. ස්ත්‍රී පුරුෂ භාවය, වයස වගේ දේවල් මත මේකේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි ශරීරය ඇතුළට ගන්න ඕනේ ජල පරිමාවත් වෙනස් වෙනවා. අපි වැඩි හිතුවේ නැති වුණාට අපි අඩුවෙන් වතුර බොනවට වඩා ප්‍රමාණයට වඩා වතුර බොන එකත් අපිට අවාසිදායක වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි දවසට බොන්න ඕනේ වතුර ප්‍රමාණය. වැඩුණු පිරිමි කෙනෙක් දිනකට වතුර ලීටර් 2.5ක් පමණ බොන්න ඕනේ. ඒ වගේම වැඩුණු ගැහැණු කෙනෙක් දිනකට වතුර ලීටර් 2ක් පමණ බොන්න ඕනේ. ඉතින් වයස අඩු වෙනවත් එක්කම වතුර බොන්න ඕනේ ප්‍රමාණවත් අඩු වෙනවා. ඒ වගේම අපි මේ ප්‍රමාණය වතුර විදිහටම ගන්න ඕනෙත් නැහැ. අපි දිනකට ගන්න ආහාරවලිනුත් සාමාන්‍යයෙන් 20ත් 30ත් අතර ප්‍රමාණයක් ශරීරයට වතුර ලැබෙන්න පුළුවන්. එතකොට අපි වතුර විදිහට පිරිමි කෙනෙක් නම් ලීටර් 2ක්, ගෑනු කෙනෙක් නම් ලීටර් 1.6කුත් පානය කිරීම ප්‍රමාණවත්. නමුත් ඔයා ගොඩක් දාඩිය දාන කෙනෙක් නම්, ක්‍රීඩා කරන කෙනෙක් නම්, ගොඩක් රස්නේ පළාතක ජීවත් වෙන කෙනෙක් නම් මීට වඩා වැඩිපුර වතුර බොන්න වෙනවා. මොකද දාඩිය විදිහට ඇඟ ඇතුලේ තියෙන වතුර නිවත් වෙලා යන්නේ. ඇත්තටම මේ වෙනකොට සමහර අය පුරුදු වෙලා ඉන්නවා කොහෙන් හරි අහලා දැකලා නැත්නම් කවුරු හරි කියපු නිසා අනවශ්‍ය විදිහට දවසකට ලීටර් 3-4ක් වතුර බොන්න. මේ විදිහට අවශ්‍යතාවයකින් තොරව වතුර දිගින් දිගටම වැඩිපුර පානය කරන නිසා ලොකු ප්‍රශ්නත් වෙන්න පුළුවන්. මේ නිසා අපේ ලේවල තියෙන සෝඩියම්, ඒ කියන්නේ ලුණු සාන්ද්‍රණය අඩු වෙන්නත් පුළුවන්. මේ සෝඩියම් මගින් කරන්නේ අපේ ශෛල තුල හා ඉන් පිටත ඇති තරල ප්‍රමාණය සමතුලිත කරන එක. නමුත් ලේවල තියෙන සෝඩියම් සාන්ද්‍රණය අඩු වෙනකොට වැඩිපුර තරල අපේ ශෛල තුලට ගමන් කරලා ශෛල ඉදිමෙන්නත් පුළුවන්. මේක අපේ මොලේ ශෛල වලට සිද්ධ වුණොත් ඇත්තටම අපිට ජීවිත අවදානමකට උනත් මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔයාට යන්තම් ඔළුවේ කැක්කුමක්, එතකොට බඩ දඟලනවා, වමන යන්න වගේ දැනෙනවා නම්, ඇඟට පණ නැහැ වගේ නම්, ඒ වගේම මසල්ස් ක්‍රෑම්ප් වෙනවා වගේ දැනෙනවා නම්, අපි අර කෙන්ඩ පෙරලනවා කියන්නේ, ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම්, ඔයාගේ මානසික ඒකාග්‍රතාවය අඩු වෙලා වගේ දැනෙනවා නම්, කැරකිල්ල වගේ ස්වභාවයක් නිතර දැනෙනවා නම්, ඔයා ටිකක් අවධානය යොමු කරන්න ඔයා අනවශ්‍ය ප්‍රමාණයට වතුර බොන කෙනෙක්ද කියලා. මේක ඔයාලට තවත් විදිහකට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ තමයි අපේ යූරින් වල කලයක, ඒ කියන්නේ අපේ මූත්‍රාවල පාට යූරින් තද කහ වර්ණයෙන් යුක්ත නම් ඔයා වතුර බොනවා හොඳටම මදි. එතකොට යූරින් ඕනවට වඩා සුදු පාට යුක්ත නම් ඔයා වතුර බොනවා ටිකක් වැඩි. කොහොමත් යූරින් වල පාට වෙන්න ඕනේ යන්තම් ලා කහ පාටක්. ඒ වගේම යූරින් ඕනවටත් වඩා කහ පාට නම් ඔයා ටිකක් වතුර බොනවා වැඩි කරන්න වෙනවා. ඒක ඊට අමතරව මුත්‍රා දැවිල්ල
කට ඩ්‍රයි වෙලා වගේ දැනෙනවා නම් ස්කින් එක ඩ්‍රයි වෙලා නම් තව ටිකක් වතුර බොන එක වැඩි කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් අපි වතුර බොන්න ඕනේ සුදුසුම වෙලාව මොකද්ද? ඒ තමයි ඔයාට තිබහ ඇති වෙන වෙලාව. ඒකට හේතු තමයි අපේ ඇඟට ජලය අවශ්‍යතාවයක් ඇති වෙනකොට අපේ මොළයට සිග්නල් එකක් ගිහින් අපේ කට ඇතුලේ වියලි ස්වභාවයකට පත් කරනවා. දැන් ඔන්න වතුර බොන්න කියලා. එතකොට තමයි අපිට තිබහ ඇති වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඔන්න ඔය වෙලාව තමයි වතුර බොන්න සුදුසුම වෙලාව. ඒ විදිහට තිබහ ඇති වෙන හැම වෙලාවකදීම ඔයා වතුර බිව්වම කිසිම ප්‍රශ්නයක් නැහැ. දවසට අවශ්‍ය ප්‍රමාණයට වඩා වුණත් තිබහ ඇති වුණොත් බිව්වට වරදක් නැහැ. අපි බලමු වතුර බොන්න පුළුවන් ක්‍රම. එක විදිහක් තමයි උදේන්ම නැගිටපු ගමන් හිස් බඩට මද උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම. මේකෙන් යූරින් පාස් කරන්න පහසු වෙනවා. ඒ වගේම දිගු කාලයක් රාත්‍රියේ පුරාම අපේ ශරීරයට එකතු වෙලා තියෙන අපද්‍රව්‍ය ශරීරයෙන් පහසුවෙන් ඉවත් කිරීමට පුළුවන් වෙනවා. ආහාර හොඳින් දිරවන්නත් ඒ පෝෂක ද්‍රව්‍ය හොඳින් නැගට උරා ගන්නත් මේ තුලින් පහසුවක් සැලසෙනවා. ඔන්න බර අඩු කරගන්න බඩ අඩු කරගන්න උවමනාවෙන් ඉන්නවනම් ඔයා මීල් එකක් ගන්න පැය භාගයකට කලින් මද උණුසුම් වතුර වීදුරුවක් බොන්න. වතුර කියන්නේ කැලරි තියෙන දෙයක් නෙවෙයිනේ. ඉතින් මේ විදිහට වතුර බිව්වහම අපේ බඩ පිරෙනවා. බඩගින්න අඩු වෙලා අපි අඩුවෙන් කනවා. මේක ටික දවසක් කරගෙන යනකොට දැනෙයි ඔයාට කන ප්‍රමාණය අඩු වෙලා ඔයාගේ බර අඩු වෙලා බඩ අඩු වෙනවා. නමුත් කෑම කන්න ලං වෙලා කෑම කන අතරතුර හා කාපු ගමන්ම වතුර බොන එක හොඳ නැහැ. මොකෝ ඔයා ගන්න කෑම හරියට දිරවන්නේ නැති වෙන්න පුළුවන් එතකොට. ඉතින් ඒක නිසා ඔයා කොච්චර කෑවත් ඒ නිසි පෝෂණය ඔයාට ලැබෙන්නේ නැතිව යන්න පුළුවන්. එතකොට නිතරම බඩ පුරවලා වගේ දැනෙන්නත් පුළුවන්. නිතර ගෑස් උගුරට එනවා වගේ දැනෙන්නත් පුළුවන්. මේ නිසා කෑමට පැය භාගයකට පෙර සහ කෑමෙන් පැය භාගයකට පසු වතුර බොන එක තමයි හොඳම විදිහ. ඇත්තටම මේක ප්‍රැක්ටිකල් නෑ. ඒකට හේතුව තමයි අපි ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ කෑවට පස්සේ ඉක්මනටම වතුර බොන්නනේ. සමහරු කන ගමනුත් වතුර බොනවා. එක ජූස් වර්ගත් බොනවා. දැන් ඉතින් ඒ දේවල් ටික අඩු කරමු නේද? මම කිව්වනේ හිමිහිට ටික වතුර බොන්න කියලා. එතකොට වෙන දේ තමයි ඇතුලේ තියෙන කෙල මේ ජලය සමග හොඳට මිශ්‍ර වෙන නිසා මේ ජලයට බාෂ්මික ස්වභාවයක් ලැබීම. ඉතින් මේ බාෂ්මික ජලය අපේ බඩේ තියෙන අම්ලික ගතිය අඩු කිරීමට උදව් වෙනවා. මේ නිසා ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට උනත් මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා හොඳට පුටුවක ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන වතුර බොන නිසා මොළයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය හොඳින් ගමන් කරනවා. ඔයාට වතුර තිබහ වෙන වෙලාවට නැගිටලා ගිහින් වතුර බොන්න කම්මැලි නම් හෝ අපහසුතාව තියෙනවා නම් හැම වෙලාවෙම ඔයා වැඩ කරන තැනක වතුර බෝතලයක් තියාගන්න. ඉතින් ඒකට ඔයාලා බොන මේ වගේ ග්ලාස් බොටල් එකක් යූස් කරන්න අමතක කරන්න එපා. මොකද දන්නවද? ප්ලාස්ටික් වගේ දේවල් අපේ හෙල්ත් එකට එච්චර හොඳ නෑනේ. ඒක නිසා පිරිසිදු වීදුරු බෝතලයක් පාවිච්චි කරනවා නම් තමයි වඩා හොඳ. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඒක ඔයාලට වැදගත් වුණා නම් මේක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා ඒකට කැමති නම් like එකක් දාලා comment එකකුත් දාන්න. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් වෙනස්ම වීඩියෝ එකකින් හම්බ වෙන්නම්.